මට හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න ශක්තිය දෙන්න. අදිෂ්ඨාන කරන්න. ගෙවල් වල ඉන්නකොට තියෙන්න ඕනේ පින්නතුනි මේ පවුල පන්සල වගේ. පැහැදිලිද මම කියන්නේ? පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. කොහොමද පවුල පන්සල වගේ තියාගන්නේ? ඔය මංගල සූත්‍ර ඉස්සරළම බුදුහාමුදුරුවෝ මොකක්ද උගන්වන්නේ? අසේවනාච බාලාන. ජීවිතේ පුරුදු වෙන්න බාලයෝ ආශ්‍රය කරන එක නවත්තන්න. කියමු බලන්න. වෙච්ච තරමක් ප්‍රශ්නයක් වුණා නම් උනේ කවුරු හින්දාද? අපි ගැන හිතලා ගත්ත එකදු තීරණයකටවත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපි ගැන හිතලා කවදාවත් නැහැ. ඒවා බොහොම අඩුයි. ජීවිතේ මිනිස්සු පුළුවන් තරම් විදිහට පසුතැවිලි වෙන්න. මිනිස්සු විඳවන්න. කියමු බලන්න. පෞල් සංස්ථාවෙන් පිට තියෙන ගැටලුව ජීවිතේ එක කරගන්න ඕන තමන්ගේ පවුල. ජීවිතේ එක වෙන්න ඕනේ අම්මා තාත්තා බිරිඳ දරුවෝ ස්වාමියා. අපිට ඔය ටික එක වෙලා තියෙනවා. අපි හැම එකක්ම ලොකු කරගන්නවා පවුල දෙකට දාගන්න. මේ නම්මලා තාත්තලා කවුරුවත් මම ඇහුවොත් එහෙම මතුමැත්තේ පතනවද බිරිඳ ස්වාමියා? මට නිවන් දකින්නකම් මගේ බිරිඳ හම්බෙන්න ඕන කියලා කියනවා. නිවන් දකින්නකම් මගේ ස්වාමියාව මට ලැබෙන්න ඕන. අත් පුද්ගලික හොත් එහෙම කියයි හාමුදුරුවනේ. අර නේ වෙච්ච දෙයට කරන්න දෙයක් නැතුව ඉන්නේ කියලා. පුළුවන් ද විමුක්තියක් පතන්න දැන්. මරණකම් ගිනි ගන්න එකනේ කරන්නේ. ගෙවල් වල සැනසීම තියෙනවා. දැන් කාගෙන්ද මේ සැනසීම හොයන්න ඕන? ජීවිතේ හෙට ඉඳන් පුරුදු වෙන්න. සැනසීම අනුන්ගෙන් හොයන්න එපා. සැනසීම අපි ගාව තියෙන්න ඕන එක. ඒකයි බුදුහාමුදුරුවෝ ඉගන්නුවේ බාලය ඇසුරු කරන්න එපා. කවුද අපේ ජීවිතේට මේ පැතිවල නම් නැතුවත් ඇති. අපේ යාළුවෝ නැත්නම් අපිත් එක්ක අනෙක් අය ගැන කියලා කියන. අනෙක් ගැන ගතු කියන උදවිය නැත්නම් අපිත් එක්ක අවදාවත් ඇසුරු කරන්න එපා. කවුරු හරි හම්බුනහම අනෙක්ගේ වැරද්දක් කියන යාළුවෙක් නැත්නම් අපි අනෙක් විවේචනය කරන්නේ නැත්නම් අපිත් එක්ක වෙන මොනවාද කතා කරන්නේ? අපි අනු විවේචනය නොකර ඕකමයි කතා කරන්නේ. කවදාවත් ඒ මිනිස්සු ඇසුරු කරන්න එපා.